ග්‍රහයන්ට ඉංග්‍රීසියෙන් කියන මොකක්ද කියලා දන්නවද? ඉස්කෝලේ කෙසේ වෙතත් උදේට ග්‍රහ පලාපල එහෙම බලද්දී ඔය ග්‍රහය ඔක්කොමල්ලගේම නම් ටික අහගන්නවනේ. නිකමටවත් මෙයාලගේ ඉංග්‍රීසි නම් මොකක්ද කියලා දැනගන්න හිතුනේ නැහැ. මෙහෙමයි. මම මුලින්ම කියන්නම් අපි කැමැතිම ග්‍රහයක් ඉන්නවනේ. සිකුරු. ලබනවට කැමති එක්කෙනා. සිකුරුට ඉංග්‍රීසියෙන් කියන්නේ වීනස් කියලා. වීනස්. ඊළඟට සාමාන්‍යයෙන් අපි අර ලබනවට අකමැති එක්කෙනෙක්. ශනි කියන්නේ සෙනසුරු. සෙනසුරුට කියන්නේ සැටර්න් කියලා. සැටර්ඩේ ශනිදා වගේ සැටර්න් තමයි සෙනසුරට කිය. ඉළඟට මේ සෙට්ටකින්නල ලොකු අයන්නේ ලොකුම එක්කෙන ප්‍රහස්පති එමනැත්තං ගුරු කියලා. මෙන්න මෙයාට කියන නම තමයි ජුපිට. මොකද ජුපිට. ඊළඟට ගත්තොත් අර ඊලොන් මස් යන්න හදන්නේ අර විවාහවුල් කරනවා කියන එක්කෙන කුජ එමනැත්ත අඟහරු. අඟහරුට කියන නම තමයි මාස් චොකලට් එක වගේ තමයි මාස්. ඊළඟට ගත්තොත් මෙතනින්නට පොඩිම ඩැල් එක සූරයට ලගින් ඉන්නවා කියලා කියන්නේ බුදට කියනවා මර්කරි කියලා. මොකද්ද මර්කරි? ඔව් රසදියවලට කියන්නේ මර්කරි. බුදට කියන්නේ මර්කරි. එතකොට අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ පෘථිවියේ. පෘථිවියට කියනවා අර්ත් කියලා. ඉතින් ඊට අමතරව ඉන්න අනිත් කට්ටිය ගත්තොත් යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ ඉතින් අපි සිංහල නාමයෙන් පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වචනේම තමයි. දැනට ග්‍රහපලාපල් බලන ගමන්ම ඔන්න ඔය නම් ටිකත් ඉංග්‍රීසියෙන් මතක තියාගන්න.